Right, okay guys, welcome back to another tutorial. ඉතින් අදත් බලමු කොහොමද DaVinci වලින් dynamic zoom effect එක add කරගන්නේ කියලා. මේකට කිසිම keyframe knowledge එකක් ඕන වෙන්නේ නැහැ. මේකේ ඔක්කොම රහස් තියෙන්නේ මෙන්න මේ tab එකේ. Right. මම මුලින්ම clip එක ඇදලා දාගෙන තියෙනවා මගේ timeline එකට. ඊට පස්සේ මම clip එක select කරලා මෙන්න මේ දෙපැත්තේ තියෙන black bars දෙක අයින් කරගන්න inspector tab එකට ගිහිල්ලා මෙන්න මෙතන zoom option එකෙන් zoom කරගන්නවා. right ඊට පස්සේ මම කරන්නේ inspector tab එකේම පල්ලෙහාට යද්දී හම්බෙන dynamic zoom effect එකේ මෙන්න මේ බටන් එක toggle කරගන්නවා. right ඊට පස්සේ අපිට lazyයෙන්ම dynamic zoom effect එක මේ අපේ clip එකට apply කරගන්න පුළුවන්. right මේක options කිහිපයක් තියෙනවා. මුලින්ම මම පෙන්වන්න ඔයාලට මේකේ තියෙන ස්වැප් ඔප්ෂන් එක. මේක ස්වැප් කරාට පස්සේ zoom in එකක්ද zoom out එකක්ද කියලා අපිට ඔප්ෂන් කරන්න පුළුවන්. right ඊළඟට මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද මේ image එක හරි වීඩියෝ එක හරි අවශ්‍ය specific point එකකට zoom in or zoom out කරගන්නේ කියලා. ඒකට මම කරන්නේ මෙන්න මෙතන තියෙන drop down list එක click කරලා dynamic zoom option එක click කරනවා. ඊට පස්සේ මෙන්න මේ තියෙන කොළ පාට rectangle එක පොඩි කරලා අපිට අවශ්‍ය පොයින්ට් එකට අරගෙන යනවා. මට නම් මෙතන ෆ්ලෑෂ් ගේ මූණ. ඊට පස්සේ ආයෙමත් මේක උඩ ක්ලික් කරලා ප්ලේ කරලා බලනවා කොහොමද ඒක ඇප්ලයි වෙලා තියෙන්නේ කියලා. right මෙන්න මේ වගේ අපිට ඕනම විදිහකට dynamic zoom option එක DaVinci වල use කරන්න පුළුවන්. ඉතින් අද ටියුටෝරියල් එක ක්ලික් වුණා නම් අපිව subscribe කරන්න, like කරන්න, comment කරන්න, දන්න editor කෙනෙක්ටත් මේක share කරන්න. ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙනකන් ජය වේවා.